සුබ දවසක් හැමෝටම. දවස් ගානක වැස්සකින් පස්සේ අද ටිකක් ඉර පායගෙන ආපු දවසක්. මගේ ගෙදර තියෙන්නේ හරිම නිස්කලංක පරිසරයක. කඳු පන්ති අතරින් ඉර පායගෙන එනවා බලන්න මං හරිම ආසයි. බලන්නකො මගේ දියකෝණරු කුමාරියන්ගේ ලස්සන. එයාලා මට ලස්සනට මල් දීලා තියෙනවා. තව පාට වර්ගත් තියෙනවා මං ගාව. එයාලා තාම මට මල් දීලා නෑ. පහුගිය ටිකේ වැහපු වැස්ස නිසා මිදුලේ තනකොළත් ඇවිලා. නිතරම වැහි කාලගුණයක් තමා අපිට තියෙන්නේ. ඒ නිසා ඉක්මනටම මිදුලේ තනකොළ වැවෙනවා. ඉතින් මම මිදුල ටිකක් උදුළු ගා ගන්නයි යන්නේ. අපේ චූටි පුතත් ඉතින් බරටම වැඩ මාත් එක්ක. බලන්නකො එයාගේ වැඩ. මිදුල නම් උදුළු ගා ගත්තා ඉක්ම මතු ගෑවේ නෑ. අම්මට ටිකක් මිදුල වේලෙන් අරින්න හිතුණා. මොකද එතකොට අතු ගා ගන්න ලේසියිනේ. දැන් මං චූටි පුතාගේ ඇඟ සෝදලා ගන්න තමා හදන්නේ. එයාට නම් ඉතින් වතුරේ ඉන්න තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නෑ. කෝලම් කරනවා හැමේ පේනවනේ. මේ පුතාගේ උදේ කෑම එක කවා ගන්න එක තමා අමාරු. චූටි පැටවුන්ගේ අම්මලා දන්නවනේ ඉතින් ඒ ගැන. එයාටත් කවලා ඉතින් මාත් කෑවා. කෑම හැම කාලා ඉන්නකොට එයාට සෙල්ලම් කරන්න ඕනේ කියලා ඇඬුවා. ඉතින් මං එයා එක්ක ටිකක් සෙල්ලම් කරා. දැන් නම් හැම වෙලේම මොකක් හරි කියලා අඬන්න තමා බලන්නේ. දැන් නාලා කාලා චූටි තොයි මතකුත් ඇවිත් තමයි ඉන්නේ ඔය. මේ හුරතල් කාලෙ ඉතින් ආයෙ එන්නේ නෑනේ අපේ ජීවිතේට. පුතා නන්දෝයි මම ඉතින් රඹුටන් කන්න තමා හදන්නේ. දැන් හවස මං ගාව පීස් ලිලි පැල තියෙනවා. ඒ වගේ පැල දාපු ලොකු පැලයක් මං කොටස් වලට ගලවගෙන හිටව ගන්න තමා හදන්නේ. ගලව ගත්තේ නම් පෙරේදා මං ගාව පෝච්චි තිබ්බේ නෑ. ඉතින් මං ඒක පොඩි පෝච්චියක පැල තුන හිටව ගත්තා. දැන් මං අලුත් පෝච්චි වල පැල ඉඳන්න තමා හදන්නේ. පීස් ලිලි හරි ලස්සන මලක්. මේක ඉන්ඩ්‍රෝ ප්ලාන්ට් වලට හොඳයි. තව මං කූඩල පැල ටිකකුත් හදාගත්තා. පේනවනේ අපේ පැංචගේ වැඩ. මං කරන හැමදේම එයාටත් කරන්න ඕනේ. මේ වයසට අපි එයාලට ඒ දේවල් කරන්න දෙන්න ඕනේ. කැමරාව දිහා බලාගෙන තමා එයාගේ වැඩ. පැල ටිකත් හදලා වතුර එහෙමත් දාලා මම මිදුල අතු ගන්න ආවා. අම්මා මේ වෙලාවේ ගෙදර ඉන්න නිසා අම්මා පුතාව ගත්තා. ඒ නිසා කලබලයක් නැතුව මම වැඩ ටික කරගන්නවා. නැත්තම් එයාගේ පස්සෙන් දුවන්නත් එපේ. දැන් මම වෙරෙන්ඩ එක අස් කරලා අතු ගා ගන්නයි හදන්නේ. අපේ ගෙදර වෙරෙන්ඩ එක ගත්තේ ළඟදී. අපි කාලෙක ඉඳන් බලාගෙන හිටපු හීනයක් තමා මේ. හොදලා වේලගත්ත රෙදි ටිකකුත් තියෙනවා. ඒව නවා ගන්නත් ඕනේ. මගේ එළිය වැඩ ටික නම් ඉවරයි. දැන් මිදුල ලස්සනයි නේද? මේ තමා අපේ පුංචි ගෙදර. මගේ සතුට සැනසීම හැමදේම තියෙන්නේ මේ පුංචි
අම්මා පුතා එක්ක පල්ලෙහාට ගිහිල්ලා මල් කඩනවා. අපි බුදුන් වදින්න මල් කඩන්නේ පල්ලෙහින්. පාරේ අයිනේ තමා මල් ගස් හදලා තියෙන්නේ. හවසට කන්ද ලස්සනට පැහැදිලිව පේනවා. මේ පරිසරයට මම පුදුමාකාර විදියට ආසයි. මගේ හස්බන්ඩ් මට හම්බුන නිසා තමයි මට මෙහෙම නිදහස් ජීවිතයක් ලැබුණේ. මේ මං හවස හදාගත්ත පීස් ලිලි පැල ටිකයි කූණලු පැල ටිකයි. පෝෂකාල තේ ටිකකුත් බිව්වා. දැන් ඉතින් කුස්සියේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම උදේ උයපු වාජන ටික සෝද ගන්නවා. හාල් ටිකකුත් ලිප තියාගත්තා. මං රෑට යන්න හිතුවේ හාල් මැස්සෝ දාලා මණ්ඩක්ක තෙල් දාලා පරිප්පු කිරට පුතාට මාළු ටිකකුත් බෙද ගන්නවා. මේ තමා මම බණ්ඩක්ක තෙල් දාගන්න විදිහ. කුස්සියේ ලයිට් එක ටිකක් මදි වගේ වීඩියෝ එක. වැදුණු හාල් මැස්ස එකට මම බණ්ඩක්කා ලූණු අමු මිරිස් එකතු කරගෙන ගම්මිරිස් 3-5 කහ කුඩු ලුණු දාගත්තා. කෑලි මිරිස් තිබුණ නැති නිසා මිරිස් කුඩුත් දාගත්තා. දාගෙන අන්තිමට තමයි තක්කාලි එකතු කරේ.
පරිප්පු එකට කිරි ටිකකුත් දාගත්තා. දැන් ඉතින් උයලා ඉවරයි. උයලා ඉවර වෙලා මම වොෂ් එකක් දාගන්නවා. චූටි පුතා එක්ක බුදුන් වඳින්න තමා හදන්නේ. හිතට පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් දැනෙන මොහොතක් තමා මේ. මගේ ලෝතුර සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් මේ සියලුම පූජා වේවා, පූජාම වේවා. පුතාටත් කෑම කවල මාත් එක්ක තමා හදන්නේ. අම්මා එක්ක බබා එක්ක කාලය ගත කරලා දැන් නිදාගන්න කලින් කිචන් එක අස් කරගන්න හදන්නේ. ඔයපු වාසන ටිකක් සෝදලා පිරිසිදු කරගත්තා. හෙට උදේට සතුටෙන් කිචන් එකට එන්න පුළුවන්. එතකොට මගේ අද දවසේ මෙහෙම තමා ගත වුණේ. මම වොයිස් කරන වෙලාවත් දැන් පාන්දර 1යි කාලයි. පුතා එක්ක දවල්ට නිදහසේ වොයිස් කරන්න ඇත්තටම බෑ. ඉතින් මගේ වීඩියෝ බලන මගේ යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. බයි බයි.